මේ අහන ධර්ම කරුණු දරා ගන්න, මතක තියාගන්න, ධාරණය කරගන්න එක ධර්ම කරුණක් හරි ඔබට වැටහෙනව නම් මම මගේ ජීවිතේ මේ ධර්ම කාරණාව ප්‍රගුණ කරන්න ඕන කියලා අන්නේ එක ධර්ම කරුණක් හරි සිතින් ධාරණය කරගෙන චරාත ධම්මේ ධර්මානුකූලව හැසිරෙන්න. දරාගත් මතක තියාගත් ධර්ම කාරණාව ප්‍රායෝගිකව ජීවිතය තුළ වඩද්දී ඒකාය අමෝතුවෙන් මතක තියාගන්න ඕන නෑ. ඒක එතකොට මොකක් වෙනවද? පුරුද්දක් වෙනවා. ඒ නිසා වැදගත්ම කොටස තමයි චරාත ධම්මේ ප්‍රායෝගිකව මේ ධර්ම මාර්ගයේ ජීවිතේ වඩන්න. ධර්මානුකූලව ජීවත් වෙන්න ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ. ඔබ ධර්මයේ හැසිරෙනවා නම් ධර්මය විසින් ඔබ ආරක්ෂා කරනවා. මේ මුළු විශ්වයෙන්ම මේ සෝබාදහම ඔබව ආරක්ෂා කරනවා. මේ සෝබාදහමට අවශ්‍ය ලස්සන මිනිස්සු, මේ සෝබාදහමට අවශ්‍ය සිල්වත් මිනිස්සු, මේ සෝබාදහමට අවශ්‍ය ප්‍රඥාවන්ත මිනිස්සු. ඒ නිසා සෝබාදහම විසින්ම මේ ධර්මයේ හැසිරෙන කෙනාව ආරක්ෂා කරනවද නැද්ද? එයාව ආරක්ෂා කරනවා. ඒ නිසා පිනුතුනි මොන බාධකාවත් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ඔබ වැටෙන්න එපා. ඔබ නතර වෙන්න එපා, ඉස්සරහටම යන්න. ඒ නිසා මේ සෝබාදහම මේ ධර්මය ඔබව ආරක්ෂා කරනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි, මේ සසර ගමනේ නිවන් දකිනාතුරාවට ඔබට ඒ ආරක්ෂාව ධර්මය විසින් ලබලා දෙනවා. ඒ ලබා දෙන්නෙම ඔබ ධර්මයේ හැසිරුණොත් පමණයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ දර්ශනය අවබෝධ කරගන්නට අපි බොහොම සතිමත්ව යන්න ඕන ගමනක් මේක. අපි කියනවා අවම මිනිස් ගුණධර්ම ටික ලස්සනට වැඩි දියුණු කරගත්තට පස්සේ එතනින් එහාට අධ්‍යාත්මීය ගමනේ ඉහළ පියවරවල් ළඟා කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මගේ පෙන්නත් මේ සම්මුති ලෝකය තුල මිනිස්සෙක් වශයෙන් හොඳට අවබෝධ කරගන්න මිනිස් ගුණධර්ම ටික ඉහළින් වැඩි දියුණු කරගෙන සමාජය සමග සෝබාදහම සමග හොඳ සම්බන්ධතාවයකින් මේ ගමන යන්න. කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රත්වයම මුණ ගැහුනේ පෙර පිනකටමයි. මේ කල්යාණ මිත්‍ර ශාසනය මුණ ගැහුනේ පෙර පිනකටමයි.